Hello guys, අදත් අපි තව එක ට්‍රේඩ් බ්‍රේක්ඩවුන් එකක් අරගෙන ආවේ. අද අපි ගෝල්ඩ් එක සෙල් එකක් කැප්චර් කරා. මේ කැප්චර් කරන්න හේතු වුණේ අපිට ඩේලි ස්ටෝරි ලයින් එක, ඒ කියන්නේ මම දැන්ට බුලිෂ් කියලා ගත්තේ මෙන්න මෙතන කියලා. මෙයා ඉන්නේ සෝරි මෙන්න මේ හරි. මෙන්න මෙයාගෙන් රිජෙක්ට් වුණා. ඩේලි රිජෙක්ට් ඩේලි. ඊපස්සේ 1 hour මෙන්න මෙතනින් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් තිබ්බා. ඒතකොට අද දවසේ මගේ ස්ටෝරි ලයින් එක මම බුලිෂ් කියලා තමයි අරගත්තේ. ඊට පස්සේ මෙන්න මෙතන ලික්විඩ් ස්විප් එකක් වෙනවා. සහ මෙතන ඊ ලෙවල් එකේ කියන්නේ අනිත් පැත්තට ඒ කියන්නේ කවුන්ටර් ට්‍රේඩ් එකක් විදිහට කවුන්ටර් ට්‍රේඩ් එකක් විදිහට ගත්තොත් ඇපෙක්ස් එකේ වැදලා තියෙන්නේ. මෙන්න මෙතනින් වදිනවා. ඊට පස්සේ කොහොමත් එතකොට වෙන්නේ මෙහෙම බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකත් එක්ක මේ පැත්තේ මයිනර් රේන්ජ් එකක් හැදෙනවා. කොහොමත් මයිනර් රේන්ජ් ලික්විඩ් ස්විප් කරන්න මාකට් එක එන්න ඕන. ඊට පස්සේ 5 මිනිත් දාගත්තට පස්සේ මම මෙතන සෙටප් එක හදාගත්තේ. මෙන්න මෙතනින් අපිට 5 මිනිත් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර්ස් එකක් දෙනවා. සහ 1 මිනිටුත් ඕනනම් 1 මිනිත් කියන්නත් පුළුවන්. 1 මිනිටුත් තියෙනවා ඉතින් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක. ඊට පස්සේ මේ තියෙන අපේ ලොකු රේන්ජ් එක කියන්නේ අපේ මේජර් රේන්ජ් එක තමයි මෙයා දුවන්නේ. මෙයාත් දුවලා තියෙන හැබැයි ට්‍රෙන්ඩ් ලයින් එකක් උඩ ඒකත් බ්‍රේක් අවුට් වෙලා තියෙනවා. හරිද? එතකොට මේකේ ලොකු ලික්විඩ් ප්‍රමාණයක් තියෙනවා. මාකට් එක ඔක් ගන්න එන්න ඕනි. ඊට පස්සේ මෙතන 1 මිනිත් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් දුන්නා. සහ 1 මිනිත් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් දීලා මම පළවෙනි ට්‍රේඩ් එක මෙන්න මෙතනින් try කරා. මෙන්න මෙතන මෙයාගේ මෙන්න මෙතන මෙයා ලික්විඩ් ස්විප් කියලා මම ඉස්සෙල්ලාම සැලකුවේ. මෙයා මෙතන ලික්විඩ් ස්විප් එකක් දීලා එතකොට මෙතනින් මම මයිනර් රේන්ජ් එකක් කියලා මෙහෙම තමයි මම මයිනර් රේන්ජ් එක ෆිල්ටර් කරා මෙතන හරිද මේක කියලා. ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේ කැන්ඩල් ලික්විඩ් ස්විප් එකෙන් පස්සේ මෙන්න මෙතන ලික්විඩ් ස්විප් එක දීලා නෙක්ස්ට් කැන්ඩල් එකේ මම සෙල් කරා. මෙන්න මේ හරින් වගේ සෙල් වුණේ. ඊට පස්සේ ඒක ප්ලේ වෙලා ඒ පැත්තේ රේන්ජ් ලික්විඩ් ස්විප් වුණා. ඊට පස්සේ ආයි ට්‍රේඩ් එක ගන්න බ්‍රේක් ඉවන් වුණා. ඊට පස්සේ මම දැනගත් මට ඒ කියන්නේ ඊට පස්සේ මම ගත්තේ මෙතන කොහොමද මෙතන මේජර් රේන්ජ් එකක් තියෙනවනේ. මෙතන ඉඳලා මෙතනට මේ මේජර් රේන්ජ් එකේ ඉන්ටර්නල් ලික්විඩ් මෙයා අරගෙන යාර ළඟම තියෙන කී ලෙවල් එකකින් ස්විප් වෙයි කියලා. මොකද මේ මෙතන ඔයාලට පේනවා මේ කැනල් ඇවිල්ලා මේ කී ලෙවල් එක ගන්න නැතුව ෆේල් වෙනවා මෙතන මෙහෙම ඇවිල්ලා මේ ෆේල් වෙනවා. ඒ කියන්නේ මයිනර් රේන්ජ් ලික්විඩ් හදනවා. ඒ ලික්විඩ් හදන්න ළඟම තියෙන කී ලෙවල් එකකින් හැරෙන්නේ. ඊට පස්සේ මම ඩිරෙක්ට් මෙන්න මෙතනින් ට්‍රේඩ් එක ගැහුවා. ඔයාලට පේනවා මෙතන SL එක පිප්ස් 10. හරියට පිප්ස් 10 SL එක. TP එක තියෙනවා මෙන්න මෙතන. ඒ කියන්නේ මෙන්න මෙතන රේන්ජ් ලෝ එකට ගහන්න පුළුවන්. මම මෙතන ගැහුවේ මෙන්න මෙතන ලෝ එකට. ඒ කියන්නේ මම දැන් 100 එකක් ගන්නවා. ඒ කන්සිස්ටන්සි තියෙනවා. ස්කෝර් එක 50% තියෙනවා. 15 හරිද? එතකොට ඒ ගාන කව වෙන්න ඕන ඉඳන් මම මෙන්න මේ හරින් අයින් වුණා. නැත්තම් ට්‍රේඩ් එක මෙතනටම හෝල්ඩ් කරන්න තිබ්බා. මෙතනටම හෝල්ඩ් කරා නම් පිප් 64ක්. පිප් ගන්න නම් ඉතින් ලොකු නැහැ. ඔය විදිහට තමයි අද මේ ගෝල්ඩ් එකේ ට්‍රේඩ් එකක් තිබිලා ප්ලේ වුණේ.